ඉතින් මේ තඹපණි ප්‍රදර්ශනයත් එක්ක හැල්සියොන් බැංකුවට එකතු වෙන ප්‍රථම අවස්ථාවේදීම ටයිටල් ස්පොන්සර් විදිහට එකතු වෙන්න මොකක්ද හේතු වුණු කාරණාව කියලා මං හිතුවා මුලින්ම අහන්න ඕනේ කියලා. ඉතින් අපි දකුණුලකට පළවෙනි අවස්ථාවට ෆුලි ගෝල් සෙටප් බැංකට් හෝල් එකක් ගෙනලා තියෙනවා. ඉතින් අපි හිතුවා අපි හොටල් එක ඕපන් කරලා අවුරුද්දක් මාසයක් වගේ කෙටි කාලයක් වුණාට ගාල්ල ටවුන් එකට ඇවිල්ලා ගාල්ල කොහොම ඉතින් දකුණුලක මංගල විවාහ මංගල ශේෂ්ත්‍රයේ ඉතින් දැවැන්තීන් ගොඩක් ඉන්න ටවුන් එකක්. ඉතින් අපි හිතුවා ටයිටල් ස්පොන්සර් කෙනෙක් විදිහටම ඇවිල්ලා මේ අවස්ථාවට සහසම්බන්ධ වෙලා ඉතින් ළඟදී විවාහ වෙන්න ඉන්න ආදරණීය යෝලවල් වලට ඉතින් ලස්සන වෙඩින් එකක් කරගන්න අවස්ථාව හැකියාව උදා කරලා දෙන්න අපිට පුළුවන් කියලා හිතිලා තමයි අපි ගාල්ලට මේ වගේ ආවේ. කොහොමද මේ තඹපණි ප්‍රදර්ශන අත්දැකීම ඔබට? ඉතින් ගොඩක් හොඳයි. ඉතින් ළඟදී විවාහ වෙන්න ඉන්න කපල්ස් ගොඩක් ආවා. ඉතින් ආදරෙන් අපිත් එක්ක එකතු වුණා. හොඳයි. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක කතා බහ කරාට සුබ පැතුම්. බොහොම ස්තුතියි. මේ අපි ඇවිල්ලා ඉන්නේ මේ ප්‍රදර්ශනීය මේ වසරේ ඩයමන්ඩ් ස්පොන්සර් සලොන් ටොප් වෙන් හිමිකාරිනිය එහෙම නැත්නම් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ඉනෝකා රසාදරි මහත්මිය සමගින් කතා බහ කරන්න. ආයිබෝවන්. දැන් මේ සලොන් ටොප් වෙනුත් වසර කිහිපයක් තිස්සේම තඹපණි ප්‍රදර්ශනයත් එක්ක එකතු වුණා. මේ වසරේ ඩයමන්ඩ් ස්පොන්සර් වෙලා තියෙනවා. අපි ඒ ගැන කියමු. ඔව් ඇත්තටම මේ වසරේ අපි මං හිතන්නේ 4 වෙනි වතාවට එකතු වෙන්නේ. ඇත්තටම සතුටුයි ඩයමන්ඩ් ස්පොන්සර් විදිහට තඹපණි එකත් එක්ක එකතු වෙන ලැබීම ගැන. මම හිතනවා අවුරුදු 4 පුරාවට දැන් එකතු වෙච්ච 4 වෙනි අවුරුද්දත් එක්ක ගත්තම විශේෂත්වයක් නිසාම තමයි ඇත්තටම අනිත් හැම දිනාටත් වඩා මම හිතනවා අපි ඉස්සරහට ගිහින් තියෙනවා අපිට ඒක ලැබිලා තියෙනවා තඹපණි එකත් එක්ක එකතු වෙලා මම හිතන්නේ මේ අවස්ථාව උදා කරගෙන තියෙනවා අපි සතුටුයි ඉතින් තඹපණිත් එක්ක එකතු වීම ගැන. හොඳයි අපි සලොන් ටොප් ෆින් ගැන කතා කරොත් එහෙම සලොන් ටොප් ෆින් දැන් ශාඛා දෙකක් තියෙනවා හික්කඩුව සහ බද්දේගම නේද? ඔව්. දැන් සලොන් ටොප් ෆින් ඩයමන්ඩ් ස්පොන්සර් විදිහට තඹපණි ප්‍රදර්ශනයට එකතු වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනට ඇතිනේ. ඔව් ඇත්තටම හංසි විශේෂත්වය කියනවා නම් මම හිතන්නේ තඹපණි ක්‍රූ එක අපිත් එක්ක මන්ද සහෝදරකමක් නේද? හරිම ලෙන්ගතුයි. ඒ ලෙන්ගතුකමත් එක්ක මම හිතනවා මට හිතුණාත් මමත් ඇත්තටම හදත් කතා කරා අපි මේ තැනට යමු. මේ අවස්ථාව ගමු කියලා පැහැර හැර ගන්න ඕන නෑ කියලා. ඉතින් එහෙම හිතලා තමයි අපි ඩයමන්ඩ් ස්පොන්සර් කෙනෙක් විදිහට තඹපණි ටීම් එකත් එක්ක එකතු වෙන්නේ. සුරංග රාජමන්ත්‍රී මහත්මයා ආයිබෝවන්. තඹපණි ප්‍රදර්ශනයත් එක්ක වසර ගානක් මේ විදිහට රත්තරන් නාමයක් විදිහට සෙවන් රජවලස් එකතු වෙලා තියෙනවා. ඉතින් අපි ඒ අත්දැකීම ගැන කතා කරමු. ඇත්තටම බොහොම ස්තුතියි තඹපණි ක්‍රූ එකට පළමුවෙන්ම මේ 10 වෙනි සංවත්සරය මම හිතන්නේ ඔවුන්ගේ අපිත් මේ 5 වෙනි වරට තමයි අපි මේ ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඒකේ ලොකු අත්දැකීම් සම්භාරයක් ලබා ගත්තා. හොඳයි බොහොම ස්තුතියි අපිට කතා කරන්න. අභිමානයත් එක්ක හැමදාම අපිත් ඒක ආදරයෙන් හිටපු පිරිසක් තමයි මේ. ඉතින් අපි හැමදාම තඹපණි ඉවෙන්ට්ස් විදිහට අපිත් එක්ක ඉන්න අපේ ආදරණීයන්ව අගයන බව අපිත් එක්ක මේ අවුරුදු 10ටම හිටපු හැම කෙනෙක්ම දන්න දෙයක්. ඉතින් අපි සූදානම් ප්‍රථමයෙන්ම මේන් ස්පොන්සර්ස්ලා විදිහට අද දවසේ අපේ මේ කටයුත්ත මේ වසරේ සාර්ථකව කරගන්නට දායකත්වය ලබා දුන්න අපේ මේ ආයතන ටික අගයන්නට राज सा
වන භූෂණ සෝමා වාජිත කුල ධෘතිවන්ත විරාමා නරේන්ද්‍ර සිංහ නරනායක භූමා වරමාති සුභ චරිතේ ලංකාපති නරේන්ද්‍ර සිංහ विभंजन गोपा सज्जन सत्त सुरक्ष मनापा वचित रिष्टा वन्य सुपापा अर्जुन भूभुज शीदर चापा वरमाति शुभ चरिते लंकापति नरेंद्र सिंह नृपते वरमाति සැලොන් බොනීතා අධිපතිතුමිය ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී තීක්ෂණී කාර්යවසම් මහත්මිය අයබෝවන්. අයබෝවන් හන්සි. තම පන්නිත් එක්ක දශකයක් පුරාවට හිටියා. කොහොමද මේ අත්දැකීම? මොකද හිතෙන්නේ අද දවස වෙනකොට? ඇත්තටම අවුරුදු 10ක් ගියාද කියලා මටත් හිතාගන්න බැරි වුණා. ඉතින් කොහොම වෙතා වුණත් මුල ආරම්භයත් මට මතකයි අදටත්. බොහොම අපි සරලව පටන් ගත්ත මේ එක්සිබිෂන් එක අද මේ තැනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් බොහොම සතුටුයි අපේ ගාල්ලේ නංගිලා මල්ලිලා ටිකක් එකතු වෙලා මේ ගත්ත වෑයම අති සාර්ථක වෙලා තියෙනවා. දැනට අවුරුදු 10ක් ඇතුළත හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම තවත් දිගට යන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ඉතින් බොහොම සතුටුයි. ඉතින් අවුරුදු 10ක් මට මෙතන ඉන්න පුළුවන්කම ලැබිච්ච එක අද වෙනකම්. අනිවාර්යයෙන්ම. ඉතින් ශාස්ත්‍රයේ බොහෝ අය හොයාගෙන එන කෙනෙක් තමයි සැලොන් බොනීතා තීක්ෂණී කාර්යවසම් මහත්මිය කියලා කියන්නේ. ඉතින් ස්තුතියි අපිට කතා කරාට. බොහොම ස්තුතියි හංස.
එහෙමනම් ආදරෙන් ආරාධනා කරනවා ඔබට මියුසික් ටීවී සමගින් රැඳිලා ඉන්න අපේ සෝදානම් මේ තම්බපනි ප්‍රදර්ශනයේ තවත් සුවිශේෂී අවස්ථාව ඔබට සමීප කරන්න අවුරුදු 10ක අභිමානයත් එක්ක මේ පැවැත්වෙන්නේ දකුණු ලක දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය තම්බපනි වෙඩින් ෆෙයාර් with Halcyon Banquet. Marketing and Food and Beverage Manager වාස් ගුණවර්ධන මහත්මයා ඉන්නවා මාත් එක්ක. අයිබෝවන්. අයිබෝවන්. සාමාන්‍යයෙන් තඹපනිත් එක්ක ගොඩාක් වැඩ කරපු ආයතනයක් තමයි ඇවෙන්ඩ්‍රා බීච් හික්කඩුව කියලා කියන්නේ. දැන් අවුරුදු 10ක් පුරාවට ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. මේ ගැන මොකක්ද ඔබතුමාගේ අදහස? ඇත්තටම අවුරුදු 10ක් තඹපන්නිකත් එක්ක ඉන්න එක අපි ගෞරවයක් අපටත්. මොකද ගාල්ලු දිස්ත්‍රික්කයට මේ වගේ දෙයක් කරන එකට තඹපන් ටීම් එකට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඇවෙන්ඩ්‍රා බීච් ආයතනයේ ඇත්තටම අපි සභාපතිතුමාට ස්තුතිවන්ත කරන්න ඕනේ. මුලින්දම අපට අනුග්‍රහය දක්වන්න තඹපන්නිතේ ජොයින්ට් වෙලා ඉන්න කියලා අපිව දිරිමත් කරනවා. මොකද කොළඹ නිතරම බීමච් වගේ ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපි ගාලු පුරවරයට මේ වගේ දෙයක් අපිට ඉතා අනගි. ඉතින් අපේ ගරු සභාපතිතුමාටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපට මේ විදිහට හයියක් දෙන්න එකට සහ තඹපන්නි ටීම් එකට. අපි සූදානම් වෙන්නේ දැන් සුන්දර මනල්ලියන් වේදිකාගත වන මොහොත දකින්නට නේද? නොයොසිලෙන්නේ. වෙඩින් කාස් තඹපන්නි වෙඩින් ෆෙයාර් එකත් එක්ක මේ විදිහට දැන් වසර කිහිපයක් තිස්සේ එකතු වෙනවානේ. කොහොමද තඹපන්නි වෙඩින් ෆෙයාර් අත්දැකීම? ඔව් ඇත්තටම ගොඩක් කස්ටමර්ස්ලා අපිව අඳුරගන්නෙත් තඹපන්නි වෙඩින් ෆෙයාර් එකෙන්. ඒ වගේම අපිට ගොඩක් ක්ලයන්ට්ස්ලා හම්බ වෙන්නෙත් මෙතනින් තමයි. ඇත්තටම අපිට සන්තෝෂයි මෙවරත් වෙඩින් ෆෙයාර් 2025ත් එක්ක අපිට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණෙක් ගැන ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා තඹපන්නි නිලධාරි මණ්ඩලයට අපිට මේ අවස්ථාව ලබා දුන්න එක ගැන. ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන තඹපන්නි ආයතනයකට මේ වගේ දෙයක් ඕගනයිස් කරන එක සම්බන්ධයෙන්. මොකද වසර ගානක් අපි තඹපන්නි ආයතනයත් එක්ක වැඩ කරනවා. ඒ කියන්නේ අපේ මේ ඩවුන් සවුත් ඉන්න කස්ටමර්ස් ලොකු අවස්ථාවක් මේක. මොකද මෙතෙන්දී ඒ කියන්නේ විවාහයකට ඕන වෙන හැම දෙයකම කරගන්න පුළුවන්. අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳ උද්‍යෝගයක් තියෙන කෙනෙක්. අපිට අපි දන්නවා වසර ගණනාවක් රටේ විවිධ ප්‍රශ්න තිබුණා. හැබැයි අපිට දැන් පේන 2025 වර්ෂයේ ලොකු උද්‍යෝගයක් තියෙන කපල්ස් එකේ ලොකු පැමිණීමක් තියෙනවා. ඇවිල්ලා කතා කරනවා, අපිත් කතා කරනවා, ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන ඇත්තටම සතුටුයි. වසර කිහිපයක් තිස්සේ තඹපන්නි ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙනවා. හරිම සතුටින් ලස්සනට hina වෙලා ඉන්න කෙනෙක්. අපි කියමු මේ අත්දැකීම කොහොමද කියලා. එන්නේ නැතුව බෑනේ පවුල කෙනෙක් වගේ ඉඳලා තඹපන්නි කියන්නේනේ. වසර ගණනාවක් තිස්සේ එක දිගටම තඹපන්නි එක්ක එකතු වුණා. හොඳ වැඩක් නේ අනිවාර්යෙන්. ඒ නිසා මම හිතන්නේ මේ වසරේ වෙඩින් ගන්න ඉන්න හැම කෙනෙක්ටම ඇත්තටම මේක ලොකු අවස්ථාවක්. සැලොන් ආරාවෙත එන්න කැමති ගොඩක් අය ආවා. මට හරි සතුටුයි. ඒ කියන්නේ අපි ලොකු තැනකට ඇවිල්ලා තියෙනවා. අවුරුදු 4-5 තිස්සේ දැන් දිගටම කළා හොයාගෙන එනකොට හරි සතුටුයි අපි. දැඩිගම ගෲප් දැන් මං හිතන්නේ ප්‍රථම වතාවට තමයි තඹපන්නි ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අපි ඒ අත්දැකීම ගැන කතා කරමු. ඇත්තෙන්ම අපි තඹපන්නි වැඩසටහනට සහභාගී වෙන ප්‍රථම අවස්ථාව අපිට මේකෙන් ගොඩක් ලොකු අත්දැකීමක් ලැබෙනවා.
MB බ්‍රයිඩල්ස් මේන් ස්පොන්සර් විදිහට තඹපණි ප්‍රදර්ශනයත් එක්ක එකතු වෙලා තියෙනවා. කොහොමද මේ අත්දැකීම? ප්‍රථම වතාවට මේ ස්පොන්සර් වුණේ මේ තඹපණි ෂෝ එකේ. අපි හැම වසරෙම මේ තඹපණි ෂෝ එක කරා. MB බ්‍රයිඩල් වලින් ඔයාලට වරප්‍රසාද රාශියක් තියෙනවා මේ පාර. ෆස්ට් ෆිට් ඕන් එකක් අඳින්න පුළුවන් අපෙන්. ඉතින් ඔයාලා MB බ්‍රයිඩල් එකෙන් බ්‍රයිඩල් එකක් කරගන්නේ. මොකද හිතන්නේ තඹපණි ප්‍රදර්ශනයෙන් ඔබට ලැබෙන සහයෝගය ගැන? ඇත්තටම තඹපන්නි ෂෝ එක දාමත් මේ කියන්නේ මංගල ශාස්ත්‍රයේ ඉන්න අයට මේක තමයි මම හිතන්නේ ගාල්ලටම දකුණු පළාතටම දින එකම ඉවෙන්ට් එක වෙඩින් සම්බන්ධ අයට ඉතාමත් හොඳයි. ඇත්තටම හොඳට කරගෙන යනවා. ඉස්සරහට සුබපදනවා දිගටම මේක කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මොකද කියන්න තියෙන්නේ තඹපන්නි වෙඩින් ෆෙයාර් විත් හැලිසෝන් බැන්කට් එක පිළිබඳ? ඔව් ඇත්තටම ගත්තාම කියන්නේ ප්‍රොමිනන්ට් ලෙවල් එකේ තියෙන හොටෙල් කොටසක් තියෙනවා. ඇත්තටම මේක හොඳ අවස්ථාවක්. මොකද අපි බ්‍රෑන්ඩ් එකක් විදිහට ඉස්සරහට යනවා නම් මේ වගේ කම්පිටිෂන් එකක් බැලුවාම ඒක ලොකු සහනයක් වගේම ලොකු ෆයරිටි එකක් තියෙනවා. අපි ඇත්තටම තඹපන්නි වෙඩින් ෂෝ එකට තෑන්ක්ස් කරන්න ඕනේ. ඒ වගේ දෙයක් දැකගන්න සහ අපිට ප්‍රොමෝට් කරන්න ලැබීම ගැන. මොනවද ලැබුණු ප්‍රතිචාර? සමහර අය ඉන්දිය මාව කියන්නේ තඹපණි දානකම්ම බලන් ඉන්දිය ආකේ කවදද දාන්නේ කියලා. ඇත්තටම මම හැමදාම නැචරල් කලර් එක ඉස්මතු කරලා ගත්ත බ්‍රයිඩල් තමයි හැමදාම කරේ. මගෙන් ඇඳපු අය දන්නවා, බ්‍රයිඩ්ලා දන්නවා. කවදාවත් එක බ්‍රයිඩ් කෙනෙක් ආවොත් තව බ්‍රයිඩ් කෙනෙක් එයා අනිවාර්යෙන් මෙවනවා. කොහොමත් නැචරල් කලර් එක ඉස්මතු කරන නිසාමද කොහෙද ගොඩක් දුරවල් ඉඳන් පවා මාව හොයාගෙන එනවා. ඇත්තටම මට ඒක ගැන හරිම සතුටුයි. ඉතින් තඹපණි දැම්මට පස්සේ ඒක දෙගුණ තෙගුණ වෙලා කියලා මට දැන් දැනෙනවා. අයිබෝවන්. ඉතින් කොහොමද තඹපණිත් එක්ක අත්දැකීම? මම හිතන්නේ වසර ගණනාවක් තඹපණිත් එක්ක එකතු වෙන ආයතනයක් තමයි අරලිය බීච් රෙසෝට් ඇන්ඩ් ස්පා වුණාට කියලා කියන්නේ. හැමදාම මේ ඉවෙන්ට් එක ලොකු රුකුලක් වෙලා තියෙනවා පායතනයට වගේම මම විශ්වාස කරන මුළු ගාලු පුරවරයටම. ඒ අනුව බැලුවාම තඹපන්නි සමාගමට මම මගේ ආයතනයේ හෘදයාංගමේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ඔබ සියලු දෙනා මේ දේවල් සැලසුම් කර තිබෙන අයුරු ඉතාම ලස්සනයි, අලංකාරයි, පැසසුමට ලක් කර යුතුයි. තඹපණි ප්‍රදර්ශනයත් එක්ක කොහොමද අරලිය ෆ්ලෝරා අත්දැකීම? අපි වසර ගණනාවක්ම තඹපණි එක්ක සම්බන්ධ වුණා. ඇත්තටම ලොකු සේවයක් මෙතනින් වෙනවා. මොකද මේ විවාහ මංගල්‍යයක් ගන්න ඉන්න කෙනෙක්ට ලොකු දැනුමක් මෙතෙන්ට ආවම ගන්න පුළුවන්. අපි වගේම තව ෆ්ලෝරා ආයතන කිහිපයක්ම සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට තව හැම කෙනෙක්ම විවාහයක් ගන්න ඉන්න හැම කෙනෙක්ම වගේ මෙතනට ඇවිත් ඉන්නවා. එතකොට යාළුවට ආවම මෙතනට ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. තඹපණි ප්‍රදර්ශනයත් එක්ක ඔබේ අත්දැකීම කොහොමද? තඹපණි ප්‍රදර්ශනයත් එක්ක අපේ අත්දැකීම මේ ප්‍රථම වතාව නෙවෙයි. ඒක අවුරුදු කීපයකට ඉස්සරහට යනවා. ඉතින් ඒකත් එක්කම කියන්න ඕනේ දකුණු පළාතේ 5 star hotel එකක් විදිහට අපි ඩබල් ට්‍රිබල් හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට් එක ගාල්ලට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක ලොකු පොටෙන්ෂල් එකක්. මොකද අපේ ගාල්ල මාතර ඉන්න අපේ ආදරණීය අමුත්තන්ට අපිව ඉක්මනින් රීච් කරලා ඉක්මනින් විසිට් කරලා මේ අවස්ථාවේදීම විශේෂ වට්ටම් එක්ක ඒගොල්ලන්ගේ ලස්සනම දවස ඒ සුන්දර සිහිනය යථාර්ථයක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේ තඹපණි ඉවෙන්ට්ස් වලට. දස වසරක අභිමානය සමගින් තඹපණි ඉවෙන්ට්ස් ඔබ වෙතගෙන එන දකුණුලක දැවැන්තම විවාහ මංගල ප්‍රදර්ශනය තඹපන්නි වෙඩින් ෆෙයාර් විත් හැල්සියොන් බැංක්වට්.